ආයිබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අස්සසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් අස්සසුම පළමු අදියරේ ප්‍රතිලාභ ලබන සහ නොලබන පුද්ගලයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම නොවැම්බර් 10 වෙනිදා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහිදී අනිවාර්යයෙන්ම මේ පළමු අදියරේ ප්‍රතිලාභ ලබන සහ නොලබන පුද්ගලයන් මේ සඳහා තොරතුරු ඇතුළත් කරන්න ඕන. මේ තොරතුරු ඇතුළත් කරන්නේ කොහොමද? ඒ සඳහා යන්න ඕන කොහාටද? ඒ වගේම ඔබට අවශ්‍ය වෙන සියලුම විස්තර මම මේ වීඩියෝ මගින් පැහැදිලි කරනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝව සමග ඔබට මේ විස්තර දැනගන්න පුළුවන්. සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සෑම වසරකට වරක්ම මේ තොරතුරු යථාවත් කිරීම සිදු කරනවා. එහිදී සුදුසුකම් ලැබපු සහ නොලබපු සියලු දෙනාගේ තොරතුරු මේ සඳහා ඇතුළත් කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේ පළවෙනි අදියරේදී අසැසුම ලබන සහ නොලබන සියලු දෙනාම තොරතුරු ඇතුළත් කරන්න ඕන මේ පද්ධතියට. මෙහිදී පුළුවන් වෙනවා අසැසුම නොලබපු කෙනෙක් හිටියනම් ඔවුන් දැන් ඒ සඳහා සුදුසුකම් තියෙනවා නම් මේක නැවත සමීක්ෂණය කරනවා. එහිදී ඔවුන්ට අසැසුම ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අයදුම් කරන්නේ කොහොමද කියලා බලමු. මෙහිදී මාර්ගගත ක්‍රමයට හෝ අයදුම්පත් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඔබට මේ තොරතුරු ලබා දෙන්න පුළුවන්. මේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් මේ ෆෝම් එක පුරවලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ ආර්ථික සම්බන්ධ නිලධාරීන්ගෙන් සමුදේ නිලධාරීන්ගෙන් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ගෙන් මේ ෆෝම් එක අරගෙන පුරවලා ඔබගේ තොරතුරු යාවත්කාලීන කරන්න පුළුවන්. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ 2022-2023 සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ලියාපදිංචි වූ පවුල්වල හෝ පුද්ගලයන් අනිවාර්යයෙන්ම මේ තොරතුරු යාවත්කාලීන කරන්න අවශ්‍ය වෙනවා. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ලැබීම පිළිබඳව සුදුසු තැනැත්තන්ගේ නම් ලයිස්තුව සම්මත කිරීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම 2022 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වගන්තිය අනුව තමයි සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ හා නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනය අවුරුද්දකට වරක් මේ තොරතුරු යාවත්කාලීන කරන්නේ. ඒ අනුව 2023 වර්ෂයේ රජයේ සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයට ලියාපදිංචි වෙලා තොරතුරු ලබා දීපු සියලු පවුල් සහ තැනැත්තන්ගේ තොරතුරු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියට ඇතුළත් කිරීම 2025-11 10 සිට ආරම්භ කරනවා. අස්සසුම් පළවෙනි අදියරේදී ඔබ මෙන්න මේ 2023 ප්‍රතිලාභ නාම ලේඛනයට තොරතුරු ඇතුළත් කරලා ඔබට මේ ප්‍රතිලාභය ලැබුණේ නැත්නම් දැන් මේ තොරතුරු ඇතුළත් කරාට පස්සේ මේක සමීක්ෂණයට නැවත එනවා. එහෙම ඇවිල්ලා ඔබ මේ සඳහා සුදුසුකම් ලැබලා තියෙනම් ඔබට පුළුවන් මේ ප්‍රතිලාභය ලබා ගන්න. ඒ වගේම තමයි මෙහිදී ඔබට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඔබගේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව වෙනස් වෙලා නම් ඒක ඇතුළත් කරගන්න. එහිදී ඊට අදාළව අස්සසුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මාරු කරලා තියෙනවා නම් අන්න ඒ විදියට මොනවා හරි යම්කිසි ගැටලුවක් වෙලා තියෙනම් ඔබගේ අස්සසුම තොරතුරු වල අන්නේ තොරතුරු ටික නැවතත් යාවත්කාලීන කරාම ඔබට පුළුවන් මේ අස්සසුම ප්‍රතිලාභයට සුසුකම් තියෙනම් හිමිකම් කියන්න. ඒ වගේම තමයි මේ සත්‍ය තොරතුරු පමණක් ඇතුළත් කරන්න. නැත්නම් ඔබට මේ අස්සසුම නොලැබී යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ තොරතුරු හරියට ඇතුළත් කරන්න. ගොඩක් අයට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ තොරතුරු හරියට ඇතුළත් කරපු නැති නිසා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ තොරතුරු යාවත්කාලීන කරනකොට ඔබට අවස්ථාව තියෙනවා ඔබගේ තොරතුරු වෙනස් වෙලා නම් පවුලේ සමාජිකයන් ඒ වගේම පදිංචිය වෙනස් වෙලා නම් ඒ වගේම තමයි ආදායම් තත්ත්වය ඔබ ලෙඩ දුක් වලින් පෙළෙනා නම් මේ වගේ බොහෝ දේවල් ඔබට තොරතුරු වෙනස් කරගන්න පුළුවන්. එහිදී ඔබට මේ අස්සසුම ප්‍රතිලාභය ලබා ගන්න හිමිකම ලැබෙනවා. ඔබගේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරලා ඔබ මේ සඳහා සුදුසුකම් තියෙනවා නම් ඒ වගේම තමයි මේ අස්සසුම ප්‍රතිලාභය සඳහා පළවෙනි අදියරේ ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේම තොරතුරු ඇතුළත් වෙනවා. අන්න එතකොට මේ දැනට ප්‍රතිලාභ ලබන කෙනෙක් වැරදි තොරතුරු ඉදිරිපත් කළ මේ ප්‍රතිලාභය ලබා ගන්නව නම් නැවත මේක සමීක්ෂණය කරනවා. එතකොට ඔහුට මේ ප්‍රතිලාභය නොලැබී යන්න පුළුවන්.
අස්සසුම ප්‍රතිලාභය ලබා ගැනීමේදී බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ සුදුසුකම් නැති පුද්ගලයන් අස්සසුම ලබා ගන්න බව. ඉතින් මෙන්න මේ විදිහට තොරතුරු යථාවත් කරාට පස්සේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරලා යම්කිසි කෙනෙක් අස්සසුම ලබා ගන්නව නම් අන්නේ පුද්ගලයන්ට අස්සසුම නොලැබී යන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක්ට සත්‍ය තොරතුරු දීලා ඔහු මේ සඳහා සුදුසුකම් ලැබලා තියෙනම් ඒ ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙනවා. ඉතින් මේක නිසා අනිවාර්යයෙන්ම ඔබගේ පළවෙනි අදියරේ අස්සසුම ලැබුණත් නොලැබුණත් තොරතුරු මේ පද්ධතියට ඇතුළත් කරන්න. ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 1924 සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ශනික ඇමතුම් අංකයට ඇමතුමක් දීලා ඔබට පුළුවන් විස්තර දැනගන්න. ඒ වගේම ග්‍රාමීය නිලධාරී මගින් ආර්ථික සංවාද නිලධාරී මගින් සහ සමුද්‍ර නිලධාරී මගින් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අදාළ නිලධාරීන් මගින් මේ විස්තර දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක නොවැම්බර් 10 වෙනිදා දින සිට ආරම්භ වෙනවා තොරතුරු ආපත්කාලීන කිරීම. ඒක නිසා ඔබගේ තොරතුරු මේ පද්ධතියට ඇතුළත් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.